ඇසුරු කරලා කවුරුත් නැහැ කියලා ජීවිතේ නන්නත්තර වෙනවට වඩා හොඳයි මොකක්? උන්වහන්සේ අගය කරනවා හුදකලාව. දවන්ත හස්ති රාජයෙක් වාගේ තනියම වනේ ඉන්න. මනුස්ස වේශයෙන් මුර්ගයෝ ඉන්නේ. මේ සමාජය තුල පුතේ හරි පරිස්සමට මේක යන්න තියෙන්නේ. අපිට කිසි කෙනෙක් නෑ මේකේ යහපතට කතා කරන කවුරුත් නෑ. ඇසුරු කරන සමාජය දුෂ්ටනම් දුර්ජන මිනිස්සු නම් හුදකලාවෙට. ඇසුරු කරලා කවුරුත් නෑ කියලා ජීවිතේ නන්නත්තර වෙනවට වඩා හොඳයි මොකක්? උන්වහන්සේ අගය කරනවා හුදකලාව. දවන්ත හස්ති රාජයෙක් වාගේ තනියම වනේ ඉන්න. මනුස්ස වේශයෙන් මුර්ගයෝ ඉන්නේ. මේ සමාජය තුල පුතේ හරි පරිස්සමට මේක යන්න තියෙන්නේ. අපිට කිසි කෙනෙක් නෑ මේකේ යහපතට කතා කරන කවුරුත් නෑ. ඇසුරු කරන සමාජය දුෂ්ටනම් දුර්ජන මිනිස්සු නම් හුදකලාවෙට. ඇසුරු කරලා කවුරුත් නෑ කියලා ජීවිතේ නන්නත්තර වෙනවට වඩා හොඳයි මොකක්? උන්වහන්සේ අගය කරනවා හුදකලාව. දවන්ත හස්ති රාජයෙක් වාගේ තනියම වනේ ඉන්න. මනුස්ස වේශයෙන් මුර්ගයෝ ඉන්නේ. මේ සමාජය තුල පුතේ හරි පරිස්සමට මේක යන්න තියෙන්නේ. අපිට කිසි කෙනෙක් නෑ මේකේ යහපතට කතා කරන කවුරුත් නෑ. ඇසුරු කරන සමාජය දුෂ්ටනම් දුර්ජන මිනිස්සු නම් හුදකලාවෙට. ඇසුරු කරලා කවුරුත් නෑ කියලා ජීවිතේ නන්නත්තර වෙනවට වඩා හොඳයි මොකක්? උන්වහන්සේ අගය කරනවා හුදකලාව. දවන්ත හස්ති රාජයෙක් වාගේ තනියම වනේ ඉන්න. මනුස්ස වේශයෙන් මුර්ගයෝ ඉන්නේ. මේ සමාජය තුල පුතේ හරි පරිස්සමට මේක යන්න තියෙන්නේ. අපිට කිසි කෙනෙක් නෑ මේකේ යහපතට කතා කරන කවුරුත් නෑ. ඇසුරු කරන සමාජය දුෂ්ටනම් දුර්ජන මිනිස්සු නම් හුදකලාවෙට. ඇසුරු කරලා කවුරුත් නෑ කියලා ජීවිතේ නන්නත්තර වෙනවට වඩා හොඳයි මොකක්? උන්වහන්සේ අගය කරනවා හුදකලාව. දවන්ත හස්ති රාජයෙක් වාගේ තනියම වනේ ඉන්න. මනුස්ස වේශයෙන් මුර්ගයෝ ඉන්නේ. මේ සමාජය තුල පුතේ හරි පරිස්සමට මේක යන්න තියෙන්නේ. අපිට කිසි කෙනෙක් නෑ මේකේ යහපතට කතා කරන කවුරුත් නෑ. ඇසුරු කරන සමාජය දුෂ්ටනම් දුර්ජන